Shalom from Israel. Hi. මට ගොඩක් මෙසේජ් මේ දවස්වල ලැබෙනවා. කොහොමත් රිදෙන්න වදිනකොට අපේ පැත්තේ සමහරක්ට රිදෙනවා කියලා මම දන්නවා. ඔයාලා හොඳ කුණුහරුප දන්නවා කියලාත් දන්නවා. මුළු ලෝකයටම හොඳට කුණුහරුප කරන්න පුළුවන් කියලාත් දන්නවා. ඒක දැන් මුළු ලෝකෙම දන්නවා. ඔබේ වෙස් මුහුණ ගැලවිලා අවසන්. හැංගි නැටුවට නටන්න වෙන්නේ අන්තිමට එලිපිටනේ. ඔය වෙස් මුහුණු දාගත්තට වෙස් මුහුණ ගැලවෙන දාට නිරුවත ප්‍රකාශ වෙන දාට ওই විදිහට කේන්ති යනවා කියන එකක් දන්නවා. වෛරීය ප්‍රකාශනලු. තව ටික දවසකින් මාර වැඩක් නෙවෙන්නේ. අපිට මේ කොරන්න හොඳයි කියන්න බෑ නේද? දවසක ඔබ අපිට කියාවි පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න එපා. වෛරීය ප්‍රකාශන ඒවා හොඳ නෑ කියලාත් කියාවි. අර අමුවේ පල්ලිවලට යදින්න ආපු ඒ අසරණ මිනිස්සුන්ට ත්‍රස්තවාදී කලාපරාධය දරුවන්ගේ අතපය කෑලි විසික් වෙද්දී දැන් කියයි ඕවා වෛරීය ප්‍රකාශන. ඕවා එහෙම කියන්න එපා. ඒ කියන්නේ සංහිඳියාවද? සංහිඳියාව කියන්නේ වෙනම දෙයක්. ත්‍රස්තවාදය කියන්නේ තව දෙයක්. ත්‍රස්තවාදය ලෝකයට හඬගාලා කියන අපිටද මේ කියන්නේ වෛරීය ප්‍රකාශන කරන්න එපා කියලා. ත්‍රස්තවාදයයි වෛරයයි දෙක පටලව ගන්නව එහෙම නොවේ. අපේ අයට පටලවන්න යනවත් එහෙම නොවේ. මොකද ඔය අල් ජසීරා තියෙනවනේ. ඕකේ ඇද බාන පට්ටපල් බොරු ලෝකෙට කියාපාන සමහර channel තියෙනවනේ. ඒගොල්ලෝ ගෙඩි පිටින්ම අරගෙන අල් ජසීරා එකේ ප්‍රවෘත්තිය පරිවර්තනය කරලා දැම්මට දැන් ගොඩක් නාලිකා තියෙනවා ඇත්ත කතා කරන. ඇත්ත ඇතිසැටියෙන් දෙන. ඒ විතරක් නෙවෙයි. යුදෙව්වන්ගේ දේශයේ අද ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඇත්ත නම් හංගන්න ලේසි වෙන්නේ නැහැ. එන්න වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඊශ්‍රායලයේ channel හරහා ප්‍රධාන නාලිකා හරහා ශ්‍රී ලාංකිකයන් ගැන බොහෝ දේවල් පෙන්නනවා. ශ්‍රී ලාංකිකයන් මේ ළඟදීත් 50 දෙනෙක් පැමිණියා. ඒ අය ඒ ගැන ඉතා උත්කෘෂ්ඨ ලෙස ප්‍රීති වෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවත් එක්ක ලොකු සම්බන්ධකමක් තබා ගැනීමේ ලොකු ආසාවක් තියෙනවා. ඒ ආශාව කොච්චරද කියනවනම් එන්න දොළ දුකක් වෙලා. දැන් ඉතින් පාරේ යනකොට ඊශ්‍රායලයේ හැප්පුණොත් හැප්පෙන්නේ ලංකාවේ කෙනෙක් එක්ක. ඒ මොකද එච්චරට ලංකාවේ අය බෝරු කියනවා නම් එහෙම නෙවෙයි. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනෙත් නෑනේ. අනිත් එක මේ සෙනග ඉන්නවනේ මෙහි ශ්‍රී ලාංකිකයන් වැඩ කරන. එයාලා ගම්නියන් සිසාරා ඒගොල්ලන්ට සලකන විදිහ ඒගොල්ලන්ට දෙන දීමනා දෙන ගෞරව කොයිතරම් නිදහස් නිවහල් ජාතියක් එක්කද මේ ජීවත් වෙන්නේ. ඒ අයගේ තියෙන ඒ සෙනෙහස ප්‍රේමය අපේ අය හොඳට දන්නවා. මෙන්න මම මේ වීඩියෝ එක කර ඉන්නකොට මෙන්න උඩින් යනවා මිසයිල්. මට නම් පේන්නේ නැහැ. හැබැයි සයිරන් හඬ ඇහෙනවා. හොඳටම සද්දෙට. මං ඉන්නේ පාරේ. ඉතින් මම පොඩි වීඩියෝ එකක් කරා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දැන් කොහෙන් ආවත් දන්නේ නැහැ. තාම නිවුස් බැලුවේ නැහැනේ. මේ සිදුවෙන ගමන් තමයි මේ වීඩියෝ එක කර හිටියේ. මං ඉතින් වටේට චුට්ටක් අල්ලනවා. කොහෙන්ද කින්ද මන්ද කියන්න නම් දන්නේ නැහැ. මොකද මේ ලයිව් වෙන ගමන්නේ මම මේ මගේ අතේ තියෙන ෆෝන් එකෙන් මේක වීඩියෝ කරන්නේ. එතකොට තාම නිවුස් වලට දාගන්නවත් වෙලාවක් නැහැනේ. තව චුට්ටකින් ඔයාලට මේක නිවුස් වලින් දකින්න පුළුවන් වෙයි කොහෙන්ද කියලා. මට හිතන විදිහට යෙමනේ තමයි. තාමත් පාඩමක් ඉගෙනගෙන නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් හරියට ඔය හූති කැරලිකරුවන්ට බෙල්ලට පිහියක් තියලා වගේ තියාගෙන ඉන්නේ. එහෙට මෙහෙට හැරුණොත් ඉවරයි. බෙල්ල කැපුණා. ඒ වුණාට ඉතින් කොහෙන් හරි පොඩක් අර අමුණගෙන තියාගෙන ඉන්නේම තියෙනවනේ. ඒව තමයි ඔය ඉඳ හිට එවන්නේ. නමුත් ඉතින් එච්චර ශක්තියක් නැහැ. මොකද ඕක අවාරයට පොල් වගේ එන්නේ. අපි ඉතින් පාරේ බැහැලා මේ ගමන් කරන ඒවත් ඔබට පේනවා ඇති වාහන ටික නම් පොඩ්ඩක් නැවැත්තුවා. එතන මෙතන චුට්ටක් නවත්තලා පොඩ්ඩක් පරිස්සම්කාරී වුණා. අපිට වෙන්නේ ඉතින් ওই වගේ සද්දයක් එනකොට චුට්ටක් නැවතිලා ළඟ තියෙන ඔය කොහේ හරි සාමාන්‍යයෙන් ආරක්ෂා වෙන්න තැන් තියෙනවා. නමුත් ඒ තැන් වලට දුවා ගන්නත් බැහැනේ. ඒ නිසා ඔය පඩිපෙල් යට ඔය වගේ ස්ථානවල තමයි කවර් වෙන්නේ.
උඩින් සාමාන්‍යයෙන් බැරි වෙලා හරි ඔය පුපුරන වෙලාවට කෑලි වැටෙන්න ඉඩ තියෙනවනේ. බොහෝ වෙලාවට ඒකෙන් තමයි තුවාල වෙන්නේ. ඔය මිසයිලයක් එහෙම වැටුනොත් මොනවා වෙයිද? හිතලා බලන්නකෝ චුට්ටක්. මේ සෙනග දැන් අවුරුදු ගාණක් තිස්සේ මම ඊශ්‍රායල් වල ඉන්නේ අවුරුදු 18ක් නේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ ওই 18 තිස්සෙම මට මේ හඬ හරි පුරුදුයි. මේක හැමදාම මේ සෙනග කරන්නේ මේකත් එක්ක ඔට්ටු වෙන එක. දුවනවා ආයෙනවා. ටිකක් හිතලා බලන්න ඔයාගේ රටේ ඔයාට මේ වගේ මිසයිල් එන්න ගත්තොත් මොකක් වෙයිද? ඔයාගේ දරුවෝ ඔයාලා කොයිතරම් බයකින් කොච්චර තැතිගෙන්නකින් ජීවත් වෙනවද? මේ සෙනගටත් ඒ වගේ තමයි. කොච්චර මේ සෙනග මේකින් මේ හඬත් එක්ක විඳවනවද කියලා හිතලා බලන්න. ඉතින් මෙයාලා මේවට මේ ප්‍රතිපහාර දෙන එක සාධාරණයි නේද? ඊටමත් ඉක්මනින් තව විස්තර ඇතුව වීඩියෝ එකක් කරන්නම්. දැනට මම නවතිනවා. මොකද මම ඉන්නේ දැන් පාරේ යා යුතුව තිබෙනවා. යන්න අවසරයි. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. යේසු පිහිටයි. channel එක subscribe කරලා නැත්නම් දැනටමත් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. Israel lovers ඒ වගේම ඔබේ අදහසක් ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.